දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඕගොල්ලන්ට ඕලෙවල් විභාගෙට අවශ්‍ය වෙන තියරම්ස් වලින් තියෙන බේසික්ම තියරම් එක. මේක හරි ලේසි. එතකොට මේ පාඩමේදී අපි ඕගොල්ලන්ට ඕලෙවල් විභාගෙට ඕන වෙන ඔක්කොම තියරම්ස් ටික කතා කරමු. එතකොට ඒකෙන් අපි ඉගෙන ගන්න පළවෙනි තියරම් එක තමයි මේක. Angles on a straight line adds up to 180 degrees. මේක සිම්පල් හැමෝම දන්නවා. මොකද්ද මේක? straight line එකක් උඩ තියෙන adjacent angles කියන්නේ මොකද්ද? බද්ධ joint වල තියෙන angles. ඒ කියන්නේ ඒගොල්ලන්ට common vertex එකක් තියෙන්න ඕනේ. common arm එකක් තියෙන්න. එතකොට මේ angles දෙකේ sum එක straight line එකක් උඩ තියෙන adjacent angle sum එක කියන්නේ දෙන්න එකතුව 180 degrees. degrees 180ක් වෙනවා. ඊළඟ ගන්න ඊළඟ diagram එකේ මේ තුන් දෙනාම adjacent angles. දැන් මේ දෙන්න විතරක් ගත්තොත් adjacent angles එන්නේ නැහැ. මොකද arm එක common නැහැ. හැබැයි අපි මේ තුන් දෙනාම ගත්තොත් මේ තුන් දෙනාම අපිට adjacent angles විදිහට consider කරන්න පුළුවන් straight line එකක තියෙනවා. ඒතකොට මේ තුන් දෙනාගේ එකතුවක් කීයද? 180 degrees. හරි. දැන් මේක මෙහෙම එළියන්නේ බලමු. මම මේ ඇන්ගල් එක A කියලා ගන්නවා. මේ ඇන්ගල් එක B කියලා. එතකොට මේ දෙන්නගේ සම් එක කීයක් වෙනවද? A plus B 180 degrees. මෙතන A B C එන මේ තුනගේ සම් එක කීයක් වෙනවද? A B C 180 degrees. මේක ලේසි ස්ට්‍රේට් ලයින් එකක් උඩ තියෙන එකම vertex එකේ තියෙන angles කීයක් තිබ්බත් ඒ හැම එකකිනාගේම sum එක 180 degrees. හරි. දැන් අපි ඊළඟට යමු. අපි example එක බලමු. දැන් මේ example එකේ මේකේ පොඩි examples තමයි මේකෙන් ඉන්නේ අපිට. දැන් බලන්න straight line එක උඩ adjacent angles දෙකක් තියෙනවා. එහෙනම් මේ දෙන්න එකතු කීයක් වෙන්න ඕනද? 180යි. දැන් මේ 120 නම් මේ angle එක අනිවාර්යෙන් 60 degrees වෙනවා. හිතින් ගන්න පුළුවන් ලේසි. හැබැයි අපි පුරුද්දක් විදියට geometry ගණන් හදද්දී steps ලියන්න ඕනේ. steps ලියන්න ඕනේ. reasons ලියන්න ඕනේ. ලියලා අපි ගණන් හදන්න පුරුදු වෙන්න. දැන් මේකෙදි මේ දෙන්න එකතු 180යි. අපි ලියමු. 120 degrees plus x equal 180 degrees. reason එක පුතේ ලියන්න ඕනේ bracket එකක් ඇතුලේ. angles මේ තියෙන angle එකේ symbol එක මම ලියන්න නැත්නම් වචනෙන් ලියුවත් කමන angle කියලා angles on a straight line ඔකේ ටිකක් ලියුවත් ප්‍රශ්න නැහැ. සමුන් තියරම් එක දන්නවා කියලා වෙන්නත් ඕනේ. දැන් මේකේ දැන් මේ ඇවිල්ලා තියෙන දැන් තියරම් එක විතරයි මෙතන geometry. එතනින් එහා තියෙන equations. දැන් මේ equation එක solve කරමු. x හොයන්න තියෙන්නේ අපිට 180 වලින් subtract කරන්න 120 degrees. එහෙනම් x කීයද? 180 minus 20 60 degrees. හරි. අපි තව example එකක් බලමු. අපි theorem වල examples කිහිපයක් බලමු. මේක බලමු. මේකේ straight line එක මෙදී හරි. අපි බලමු තව example එක. මේකේ straight line එක තියෙනවා. ඒක උඩ adjacent angles දෙකක් තියෙනවා. එහෙනම් මේ දෙක එකතුවක් කීයක් වෙනවද? 180යි. reason එක ලියන්න ඕනේ. reason එක අවත කරන්න බෑ. සමහර reason එක ලකුණු හම්බ වෙනවා. ඒ හින්දා reason එක ලියන්න පුරුදු වෙන්න. මොකද reason එක angles on a straight line. සම්පූර්ණ තේරෙම එක ලියන්න ඕනේ නැහැ. කෙටි කරලා බලන එක නා තේරෙන්නේ reason එක ලියන්න. දැන් මේ equation එක solve කරන්න. x equal 180 minus 65. ඉතින් 180 වලින් 60 අඩු කරන්න.
120. ඒකෙන් තව පහක් අඩු කරන්න 65 එනවා. 150. හරි අපි තව එක්සැම්පල් එකක් බලමු. මේකේ මොකද තියෙන්නේ? ස්ට්‍රේට් ලයින් එකක් තියෙනවා. ඇන්ගල්ස් තුනක් තියෙනවා. මේ තුන් දෙනාම ගන්න. දෙන්නෙක් ගන්න බෑ. සමහර අය ගන්නවා දෙන්නෙක් මේකේ. මුන්දේ මේ දෙන්න විතරක් ගන්න. මේ දෙන්න අරගෙන 180ට ඉක්වල් වෙන්නේ නෑ. ස්ට්‍රේට් ලයින් එක උඩ තියෙන ඔක්කොම ඇන්ගල්ස් ටික ගන්න ඕන. ඇඩ්ජසන්ට් ඇන්ගල්ස් ටික. ලියන්න රීසන්. ඉක්වේෂන් එක ලියන්න ඕනේ 72 plus 70 plus x equal 180. රීසන් එක ලියමු. Angles on a straight line. නේද එකතු නම් කිය දෙන්නේ 142 142 plus x equal 180 degrees. x line මොකද කරන්නේ තියෙන්නේ සිම්පල් එකක් තියෙන්නේ 180ෙන් 142 අඩු කරමු. එකපාර දාන්න පුළුවන් නම් දාන්න. කොහොමද මේක හිතින් අඩු කරන්නේ 180ෙන් 140ක් අඩු කරන්න. 40යි. එකෙන් දෙන්නෙක් අඩු කරන්න. ඉපදනවා 38 degrees. හරි අපි තව එක එක්සැම්පල් එකක් බලමු. දැන් මෙතන තියෙනවා angle 4ක් straight line එකක. කීයක් තියෙනවද? 4. angles කීයක් තිබ්බත් එකම common vertex එක තියෙනවා නම් adjacent angles නම් ඒ ඔක්කොම එකතු 180යි. ලියන්න. බයෙන් දෙයක් නෑ මේ ලේසි. a plus a plus a plus a equal 180. reason එක මොකද්ද පුතේ? අරගම තමයි angles on a straight line. reason ලියන්න ඕනේ. හරි කම්මැලිලා දැන් ගණන් හදන්න. දැන් a plus a plus a plus a ඒ කියන්නේ a ව හතරක් ඇඩ් කරනවා නැත්නම් a හතරෙන් වැඩි කරනවා කියන්නේ 4a equal 180 degrees. කොහොමද a හොයන්නේ? දෙපැත්තම හතරෙන් 4 වලින් divide කරන්න. මේ දෙන්න cancel off වෙනවා. a equal 180 divided by 4 90 divided by 2 45 degrees.